Hello guys, BGL Capital Corporation විසින් ගෙනෙන weekly market outlook video series එකේ ලබන සතියේ අදාළ වීඩියෝ එක අපි අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් සැප්තැම්බර් මාසේ 29 වෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ 3 වෙනිදා වෙනකම් weekly outlook එක තමයි අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් ඉල්ලනවා වෙනද වගේම BGL Capital Corporation YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා. මේ වගේ ඔයාලට weekly outlooks, overviews, high probability entry criteria සහ educational videos සතිපතා අපි post කරන නිසා අපේ videos upload කරපු ගමන් ඔයාලට බලන්න පුළුවන් හැකියාව තියෙනවා අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගත්තම. එහෙනම් අපි වැඩි කතා බහකට යමු අද වීඩියෝ එකේ content එක බලන්න. ඉතින් වෙනද වගේම අපි ඔයාලට economic calendar, DXY, Euro, GBP සහ XAU වන markets වල outlooks අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි වැඩි කතා බහකට යමු. මුලින්ම economic calendar outlook එක බලන්න. ඉතින් next week එක most important week එකක් ගොඩක් traders ලට හේතුව තමයි end of the month සහ start of the month කියන එක next week එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් සැප්තැම්බර් මාසේ end වෙනවා next week එකෙන් සහ ඔක්තෝබර් මාසේ පටන් ගන්නවා next week එකේ Wednesday වලින්. ඉතින් ඔයාලා දන්නවා වෙන හැමදාම වගේම every month every first Friday NFP එහෙම නැත්නම් non-farm payroll data release වෙනවා. ඉතින් ලබන සතියේ non-farm payroll data release වෙනවා next week එකේ. ඉතින් ඒක නිසා market එකේ ගොඩක් volatility එකක් තියෙන්න පුළුවන්. ඒකත් එක්ක පරිස්සමෙන් trade කරන්න කියලා ඉල්ලන ගමන් ඔයාලගෙන් අපි යමු economic calendar එකෙන් currencies වල අපි outlook එක දකින්න. ඉතින් මුලින්ම අපි යනවා DXY වලට. කොහොමද අපි DXY දකින්නේ කියලා. ඉතින් ඔයාලට මතක ඇති කිය සතියේ අපි expect කරා DXY bullish වෙයි කියලා. ඉතින් ඒ වගේම DXY bullish වෙලා තියෙනවා. ඉතින් momentum candles වලින් shift වෙලා තියෙනවා market එක. ඉතින් අපි expect කරනවා මේ daily fair value gap එකේ market එක drop වෙලා එතනින් market එක again මේ buy side liquidity target එක ගනී කියලා. ඉතින් daily candles වලින් ඔය වගේ තමයි අපිට පෙන්වම් කරන්නේ. ඉතින් අපි forward chart එකෙන් අපි දකින්නේ මෙන්න මේ වගේ දෙයක්. මෙතන තියෙන SSL සහ IFEG එකෙන් forward market එක ගොඩක් වෙලාට reverse වෙයි කියන බලාපොරොත්තුව අපිට සහ expectation එක අපිට තියෙනවා. market එක අපි බලමු කොහොමද ඒ විදිහට reverse වෙන්නේ කියලා මේ වගේ levels වලට ආවට පස්සේ. ඉතින් අපි ඒකත් එක්ක යනවා euro market එක බලන්න. ඉතින් euro daily candles වලින් මෙතන daily fair value gap එකට ඇවිල්ලා market එක gain sell side liquidity take out කරන්නයි කියන එක තමයි අපි expect කරන්නේ මේ week එකේ. ඒකත් එක්ක forward ගත්තාම forward IFEG එක හිමන් නැත්තම් volatility එක වැඩි නිසා මෙතන rejection block එකෙන් market එක හැරෙන්නත් පුළුවන්. ඉතින් මේ forward fair value gap එකට උඩින් body එකක් close වුණොත් එහෙම ඔයාලා මෙතනින් sell කරන්න යන්න එපා. market එක මෙතන තියෙන buy side liquidity take out කරලා rejection block එකෙන් ඔයාලට opportunity එකක් දුන්නොත් ඔයාලට පුළුවන් ආපහු sell side liquidity take out කරනහම market එකේ මෙන්න මේ low එක take out කරනහම ඔයාලට පුළුවන් sell opportunities බලන්න market එකේදී GBP euro වල. ඉතින් අපි ඒකත් එක්ක යමු GBP USD එහෙම නැත්නම් cable වල outlook එක බලන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට මතක ඇති අපි expect කරා මෙතන daily fair value gap එකේ market එක sell වෙයි කියලා. ඉතින් market එක daily breaker block එකෙන් තමයි market එක sell වෙලා තියෙන්නේ. ඉතින් firstly මෙතන තියෙන sell side liquidity take out කරලා තියෙනවා. ඉතින් daily reaper FEG එකක් තියෙනවා සහ daily fair value gap එකක් තියෙනවා. ඉතින් මෙතන මේ උඩ top එකේ ඉතින් අපි ওই දෙක තමයි target කරන්නේ. ඉතින් මුලින්ම අපි reaper එකෙන් confirmation දුන්නොත් sell side liquidity take out වෙන. ඉතින් මෙතන තමයි අපි against බලන sell side liquidity සහ last week low එක අපි බලනවා පොඩ්ඩක් මුලින්ම. ඊට පස්සේ තමයි මේවා target කරන්නේ. මේකත් එක්ක අපි reaper එකට උඩින් අර කිව්වා වගේම කලින් euro එකේ forward fair value gap එක මේක daily reaper gap FEG එකට උඩින් body එකක් close වුණොත් එහෙනම් අපි මෙතන daily fair value gap එකට market එක එනකන් පොඩක් ඉඳලා තමයි sell side liquidity target කරන්නේ. ඉතින් අපි මොනවද forward ගියාම forward තියෙනවා මෙතන IFEG එකක්. ඉතින් මේ inside the reaper එක ඇතුලේ ඒකත් එක්ක අපි expect කරන මෙතන තියෙන buy side liquidity take out කරලා forward IFEG එකේ tap වෙලා market එක sell වෙයි කියන එක අපි ඔළුවේ තියාගෙන ඉන්න ওই දෙක තුනම ඔයාලට confirmation දෙන එකත් එක්ක market එකේ ඔයාලට go through වෙන්න පුළුවන්. ඕක තමයි අපි British pound වල weekly outlook එක ওই විදිහට තමයි අපි දකින්නේ. ඉතින් ඒකත් එක්ක අපි යනවා XAU USD එහෙම නැත්නම් gold market එකට. කොහොමද gold market එකේ අපි දකින්නේ කියලා weekly outlook එක. ඉතින් again gold market එක establish කරලා තියෙනවා all time high එකක්. ඉතින් අපි expect කරනවා sell side liquidity take out කරන්න යයි කියලා මේ week එකේ. ඒකත් එක්ක අපි බලන ගමන් අපි යමු daily candles වලට. කොහොමද daily candles. ඉතින් Tuesday
වෙනස්ඩේ කැන්ඩල් එකේ ලෝ එක ටේක් අවුට් කරලා හයි එක ටේක් අවුට් කරලා තිනවා. ෆ්‍රයිඩේ කැන්ඩල් එකෙන් අපි එක්ස්පෙක්ට් කරනවා මාකට් එක සේල් සයිඩ් ලික්විඩිටි ටේක් අවුට් කරන්න ඒ කියලා ගොඩක් වෙලාවට මේ වීක් එක ඇතුළත. මොකද හේතුව ගොඩක් සේල් සයිඩ් ලික්විඩිටි දැන් හදලා තියෙන ඉතින් මාකට් එකේ. ඉතින් අපි එක්ස්පෙක්ට් කරනවා පිප් 10ක විතර සෙල් මූව්මන්ට් එකක් ගෝල්ඩ් වල. මුලින්ම අපි ටාගට් කරන්නේ 3720. ඊට පස්සේ අපි ටාගට් කරනවා 3620 කියන ලෙවල් එක සෙල් සයිඩ් ලික්විඩිටි ටේක් අවුට් කරයි කියලා මාකට් එකේ. ඉතින් ඒක තමයි අපි ගෝල්ඩ් වල මේ සතිය අපි දකින weekly outlook එක. ඉතින් ඔයාලා ඉන්නවා next week එක non farm payroll data කියන high volatility news එක release වෙන තියෙනවා next week එකේ. ඉතින් ඒකත් එක්ක ඔයාලගෙන් ඉල්ලනවා risk එක minimize කරගෙන හැමතිස්සෙම trade කරන්න. ඔයාලට capital එක තිබුණොත් තමයි ඔයාලට මේකේ ඔයාලට ඉස්සරහට ගමනක් යන්න පුළුවන්. එහෙනම් next week එකේ weekly outlook එකෙන් හමු වෙනකන් අපි ඔයාලගෙන් සමු ගන්නවා අපි BGL Capital Corporation. එහෙනම් ඔයාලට සුබ සතියක්.